දවස් 55යි අක්කර කාලයි ආදායම ලක්ෂ 5යි. එතකොට එතන වෙලා තියෙන්නේ ප්‍රොඩක්ෂන් එක අතිරික්තයක් නෙවෙයි වෙලා තියෙන්නේ. ඒ අතිරික්තය වෙලා තියෙන්නේ ගොවියා දැනුමක් නැතුව වගා කරපු නිසා. අද අපි ග්‍රීන්ලන්ඩ්ස් ලංකාවට යන්නේ අනුරාධපුරේ කොමඩු ගොවියෝ හම්බෙන්නයි. මේ ගොවියෝ නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් ඉතා හොඳ අස්වැන්නක් සහ ඉතා හොඳ ආදායමක් ලබා ගන්නවා. කෙලින්ම කිව්වොත් කොමඩු විතරක් වගා කරලා මේ ගොවීන් සති දෙකෙන් දෙකට ලක්ෂ 3ත් 4ත් අතර උපයා ගන්නවා. ඒ වගේම වෙළඳ පොළ මිල ගණන් ඉහළින් පවත්වා ගන්න මේ ගොවීන් පුදුම හිතෙන උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඉතින් කොමඩු වගා කිරීමේ මුල සිට අගට සියලු විස්තර සහ ලක්ෂ ගණන් ශුද්ධ ලාභ ලබන ගොවියන්ගේ රහස් රැසක්ම දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ලංකාවේ ගොවි මහතුන්ගේ දැන් අපි දකින විශේෂම ලක්ෂණයක් තියෙනවා. ඉස්සර කරපු සාම්ප්‍රදායික ගොවි තැනට එහා ගිහින් විද්‍යානුකූලව තහවුරු කරපු නවීන තාක්ෂණය උපයෝගී කරගෙනයි දැන් ගොවිය ගොඩක් වගා කටයුතු කරන්නේ. මේ ෆාම් එක පටන් ගන්න මේක අක්කර 25 මේ ෆාම් එක පටන් ගන්න දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා 2023 පටන් ගත්තේ. මම මුලින් පටන් ගත්තේ වාණිජ භෝග වලින් TKC අඹසා පෙරවලින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ තමයි දැන් මේ ෆාම් එක නඩත්තු වෙන්නේ. ඒ නඩත්තු වීම උදෙසා ඒකට අවශ්‍ය වියදම් හොයාගන්න තමයි මම මේකට පොඩ්ඩක් බර වුණේ. ඒකත් එක්ක මට ඕන වුණා ඒ කියන්නේ ලේබර්ස්ලා ගොඩක් වැඩ කරනවා. ඒගොල්ලෝගේ වියදම් අපි හදා ගන්න ඕන. ඊට අමතරව තව එක්ස්පෙන්සස් තියෙනවා ඒවා හදා ගන්න ඕන. ඒවත් එක්ක අඩු මුදලින් වැඩි ආදායමක් කෙටි කාලෙකින් ලැබෙන ක්‍රමයක් තමයි ඕනුනේ. දෙමුහුන් කොමඩු බීජ යොදා ගැනීමේදී දවස් 55ක් වගේ කාලයක් ඇතුළත කොමඩු අස්වැන්න ලබා ගන්න ඔබට පුළුවන්. භූමිය සකසා ගැනීම ගැන කතා කරොත් අක්කර කාලක් වගේ භූමි ප්‍රමාණයක් ඇතුළත අඩි 70ක් පමණ දික්වන බෙන්ස් 30ක් විතර කැබලි වශයෙන් හෝ ඒකාකාරව සාදා ගන්න පුළුවන්. සාමාන්‍ය අක්කර කාලක වගේ භූමි ප්‍රමාණයකට තින් එකක තරම් බීජ ප්‍රමාණයක් හොඳටම ප්‍රමාණවත්. භූමිය හදාගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ මල්ච් එකක් දාගන්න පුළුවන්. මීට කලින් දැකලා තියෙනවද මේ වගේ පොලිතීන් එකක් වගේ මල්ච් එකක්? අපි සිංහලෙන් වගවසුන් කියලා කියනවා. සාමාන්‍ය ගෙවත්තක නම් අපිට මේ මල්ච් එක විදියට ලී කුඩු, කොළ ඒ වගේ දේවල් මල්ච් එක විදියට ගන්න පුළුවන්. ඒ වුණාට කමර්ෂල් ෆාමින් කරනවා නම් ඒ කියන්නේ වාණිජමය වශයෙන් ගොවිතැන් කරනවා නම් ගොවියෝ මෙන්න මේ වගේ පොලිතීන් මල්ච් එකක් සාමාන්‍යයෙන් භාවිතා කරනවා. මේකට අපි පොලිතීන් මල්ච්, ප්ලාස්ටික් මල්ච්, මල්ච් ෆිල්ම් ඔය වගේ එක එක නම් වලින් මේවා හඳුන්වනවා. මේ පොලිතීන් මල්ච් එක එක ඝනකම් වලින් එක එක පාට වලින් වෙළඳ පොලේ ගන්න තියෙනවා. ට්‍රාන්ස්පේරන්ට්, කළු පාට, සුදු පාට, රතු පාට, නිල් පාට මේ ඕන කලයකින් මේ මල්ච් එක ගන්න පුළුවන්. ඇයි අපි මේ මල්ච් එකක් කොමඩු වගාවට භාවිතා කරන්න ඕනේ? මේකට හේතු කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම හේතු තමයි වල් පැලෑටි වැවෙන එක අවම වීම, ජල වාෂ්ප වීම අඩුවීම සහ පසුතුළු උෂ්ණත්වය වැඩිවීම නිසා මුල් පද්ධතිය හොඳින් වර්ධනය වීම. මීට වඩා ගොඩක් ප්‍රයෝජන තියෙනවා මේ පොලිතීන් මල්ච් එකෙන්. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් පොලිතීන් මල්ච් එකක් ගන්න වියදමක් යනවා. ඒතර කන්නෙන් කන්නට පොලිතීන් මල්ච් ගන්න ගියොත් ඒක අමතර වියදමක්. ඒ නිසා පොලිතීන් මල්ච් චෝදන එක අවශ්‍ය නෑ කියලා හිතෙන්න පුළුවන්. මේකට මොකද්ද කරන්න ඕනේ? මෙතනදි තමයි පොලිතීන් මල්ච් නැත්නම් ප්ලාස්ටික් මල්ච් එක්ක ක්වොලිටි එක අපි බලන්න ඕනේ. අඩු ක්වොලිටි එකක් තියෙන මල්ච් එකක් ගත්තොත් සමහර විට අස්වැන්න ලබා ගන්න කලින්ම මේ මල්ච් එක ඉරිලා යන්න පුළුවන්. එතකොට ගොවි මහත්මයාට ඒක නිකම් වියදමක් විතරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම වෙළඳපොලේ තියෙන හොඳ ක්වොලිටි මල්ච් එකක් ගන්න මතක තියාගන්න. හොඳ ක්වොලිටි මල්ච් එකක් සාමාන්‍යයෙන් හොඳ විදියට පාවිච්චි කරොත් උපරිම අවුරුදු 2ක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ නිසා
මේක වියදමක්ම කියලා හිතනට වඩා ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතන්න බලන්න. සාමාන්‍යයෙන් අක්කර කාලක වගේ භූමි ප්‍රදේශයකට මීටර් 400 මල්ච් රෝල් 2ක් වගේ ප්‍රමාණවත් කියලා තමයි කියන්නේ. දැන් අපි කතා කරමු කොමඩුව ගාවට ජලය යොදවන්නේ කොහොමද කියලා. මේකට අනුරාධපුරයේ කොමඩු ගොවීන් බොහෝ දෙනා ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් නැත්නම් බින්දු ජල සම්පාදනය තමයි භාවිතා කරන්නේ. සාම්ප්‍රදායික විදියට ජලය යෙදීමට වඩා මේ නවීන තාක්ෂණික ක්‍රමය උපයෝගී කරගෙන ජලය යෙදීමෙන් වඩා හොඳ ඵලදාවක් ලැබිලා තියෙනවා වගේම මේ ක්‍රමය හරිම කාර්යක්ෂමයි කියලත් මේ සියලුම ගොවීන් පිළිගන්නවා. එතකොට මේ බින්දු ජල සම්පාදනය නැත්නම් ඩ්‍රිප් ඉරිගේෂන් කියන එක සාම්ප්‍රදායිකව ජලය යෙදීමට වඩා වෙනස් වෙන්නේ කොහොමද? අපි දන්නවා මූල පද්ධතියක් ගත්තහම මේ මූල පද්ධතියට ජලය සහ පෝෂක අවශ්‍ය වෙනවා. හැබැයි මූල පද්ධතියට අවශ්‍ය වෙන්නේ ජලය හා පෝෂක පමණක්ම නෙවෙයි. ශාකයක මූල පද්ධතියට ඔක්සිජන් උරා ගැනීමේ හැකියාවක්ද තියෙනවා. ඇත්තටම ඔක්සිජන් මුල් පද්ධතියට අවශ්‍ය වෙනවා කියලා කිව්වොත් නිවැරදි. පස තුල පස්සංශ මෙන්ම පොඩි එයා පොකට්ස් ඒ කියන්නේ පොඩි වායු කුටීර වගේ තියෙනවා. මේ වායු කුටීර මගින් තමයි මුල් පද්ධතිය ඔක්සිජන් උරාගන්නේ. සාම්ප්‍රදායික ජලය යෙදීම මගින් මේ වායු කුටීර බ්ලොක් වෙන්න පුළුවන්. එතකොට මුල් වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැහැ. නමුත් ඩ්‍රිප් ඉරිගේෂන් එක තුලින් කුඩා ප්‍රමාණවලින් ඒකාකාරී ජල සපයුමක් තමයි ලැබෙන්නේ. එතකොට පසට තෙතමනයක් ලැබෙනවා, පස තුල වාතයත් ආරක්ෂා වෙනවා. ඔක්සිජන් හා ජලය දෙකම හොඳින් ලැබෙන මුල් පද්ධතිය ඉතා හොඳින් වැඩෙනවා. අනිත් දේ තමයි මේ ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකක් මගින් පොහොරත් ලික්විඩ් එකක් විදියට අපිට ශාකයට ලබා දෙන්න පුළුවන්. අපි ඩ්‍රිප් ඉරිගේෂන් එක මුල් පද්ධතියට කෙලින්ම යොමු කරන නිසා පොහොරත් අපතේ යාමකින් තොරව ගසේ මුල් පද්ධතියට ලැබෙනවා. දැන් අපි බලමු මේ වගාවට අවශ්‍ය විශේෂම දේ අපි ලබා දෙන්නේ කොහොමද කියලා. පොහොර. අපිට මිනිස්සු විදිහට කෑම අවශ්‍ය වෙනවා වගේම ශාකවලට පොහොර අවශ්‍ය වෙනවා. නිවැරදිව පොහොර යෙදීමෙන් රෝග හා හානි අඩු හොඳ ඵලදාවක් සහිත කොමුඩු වගාවක් අපිට ලබා ගන්න පුළුවන්. මුලින් ඇත්තටම මේ පොහොර සප්ලයි කරන එකේම දැනුමක් තිබ්බේ නැහැ. ඒකට හේතුව ඉස්සර සාමාන්‍යයෙන් වට්ටක කොමුඩ ඇදුවත් පස්සේ මෙන්න මේ අල්ලෙන් එකක් අරගෙන දවස් 14න් දාගෙන යනවා. ඊට පස්සේ දෙවෙනි මුරේ කියලා ආයෙත් අල්ලෙන් එකක් අරන් දාගෙන යනවා. ඊට පස්සේ ඉතින් ගෙඩිය අරගෙන බලන්න. ඊට පස්සේ මේ ටෙක්නොලොජි එකත් එක්ක තමයි අපිට දැනගන්න පුළුවන් සාමාන්‍යයෙන් යූරියා කිලෝ 50න් කරන එක මේ අලුතෙන් ඇවිල්ලා තියෙන පොහොරත් එක්ක අපිට සාමාන්‍යයෙන් කිලෝ 3න් කරන්න පුළුවන්. එතකොට ඒ කාර්යයේදී ඒකත් එක්ක තමයි දැන් මේ කතාව යන්නේ. ඕකේ ඇත්තටම අපි දැනගෙන ඉන්නේ නයිට්‍රජන් පොටෑසියම් NPK කියන්නේ. ඕකත් මේ මෑතක තමයි මම දැනගත්තේ. අපි දන්නේ යූරියා නයිට්‍රජන් තියෙනවා පැලයක දෙන්න නයිට්‍රජන් ඕන කියන එක විතරයි. කෘෂි කර්මාන්තයේ නියැලෙන පුරවැසියෝ විදියට පොහොර ගැන හොඳ අවබෝධයක් තිබීම අනිවාර්යයි. දැන් අපි බලමු පොහොර යදන්න ඕනේ පිළිවෙල කොහොමද කියලා. බිම් සැකසීමෙන් පසු මුලින්ම පැල සිටුවීමට පෙර මූලික පොහොර ලෙස NPK අඩංගු පොහොරක් යොදන්න පුළුවන්. මෙතනදී NPK ප්‍රතිශතය සමාන පොහොරක් යෙදුවට කමක් නැහැ. ඊළඟට මේ පොහොර යොදා දවස් 5කට පමණ පස්සේ පැල සිටුවීම කරන්න පුළුවන්. ඉන්පසු දින 7-10ක් අතරදී ෆොස්ෆරස් වැඩි පොහොරක් යෙදිය යුතුයි. ෆොස්ෆරස් කියන්නේ මුල් පද්ධතිය ශක්තිමත් කරන මූලද්‍රව්‍යයක්. ෆොස්ෆරස් අඩුවීමෙන් ශාක වර්ධනය අඩු වෙනවා. ඒ වගේම මුල් පද්ධතිය දුර්වල ශාක ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ අවධියේදී ෆොස්ෆරස් වැඩි පොහොරක් ලබා දීම අත්‍යවශ්‍යයි. 5 වෙනි දිනයේ සිට අපි විශේෂ පොහොරක් ලබා දෙන්න ඕනි. ඒ තමයි ඇල්බර්ට් සොලියුෂන් එක. ඇල්බර්ට් සොලියුෂන් එක කියලා කියන්නේ ශාක වර්ධනයට දෙන්න පුළුවන් හොඳ සමතුලිත පොහොර එකක්. මොකද මේකේ ශාකයට බෙහෙවින්ම අවශ්‍ය ප්‍රධාන මූලද්‍රව්‍ය මෙන්ම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය රාශියකුත් අඩංගු වෙනවා. මේක ජලය දිය කරලා තමයි ශාකවලට ලබා දෙන්නේ.
ඉතින් ඔයාලට ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකක් තියෙනවා නම් ඒ ඩ්‍රිප් ඉරිගේෂන් එක හරහාම මේ ඇල්බර්ට් සොලියුෂන් එක ලබා දෙන්න පුළුවන්. දවස් 15ත් 19ත් අතර කාලයේදී කම්ප්ලෙක්ස් ෆර්ටිලයිසර් එකක්, ඒ කියන්නේ NPK සමග ශුද්ධ මූලද්‍රව්‍යත් අඩංගු ෆර්ටිලයිසර් එකක් ලබා දීම වැදගත් වෙනවා. මෙහිදී පැලවල වර්ධනය සඳහා හොඳ නයිට්‍රජන් අඩංගු පොහොරක් තමයි ලබා දෙන්න ඕන. ඊට පස්සෙන්නේ මල් හැදෙන කාලය. මේ මල් හැදෙන්න බලපාන ප්‍රධානම මූලද්‍රව්‍ය වෙන්නේ ෆොස්ෆරස්. එතකොට දින 24න් පසු ෆොස්ෆරස් හා පොටෑසියම් දෙකම වැඩි පොහොරක් ලබා දීම අවශ්‍ය වෙනවා. මේ ආකාරයට නිවැරදිව පොහොරේ දීමෙන් ඔබට වඩා හොඳ කොමඩු ඇස්වැන්නන් ලබා ගන්න හැකිවීම අනිවාර්යයි. මේ අනුරාධපුරේ ගොවි මහත්මයාගේ කොමඩු වගාවේ අපි දැක්ක තවත් විශේෂ දෙයක් තියෙනවා. පේනවද මේ භූමිය වටේට වට කරලා තියෙන මොකින්ද කියලා? මේක ඉන්සෙක්ට් ප්‍රූෆ් net එකක්. කෘමි ප්‍රතිරෝධී දැලක්. මේ දැලත් කොමඩු වගාවට යෙදීම මගින් කෘමි සතුන්ගෙන් වෙන හානිය බොහෝ සෙයින් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ කෘමි ප්‍රතිරෝධී දැලත් මිලදී ගන්නවා නම් මම මාල්චෙක් ගැන කියද්දි කිව්වා වගේම තමයි කියන්න තියෙන්නේ. ක්වොලිටි එක අනිවාර්යයෙන්ම බලන්න කියලා. මොකද යම් කිසි මුදලක් වැය වුණත් හොඳ ක්වොලිටි ඉන්සෙක්ට් ප්‍රූෆ් net එකක් කියන්නේ ඇත්තටම ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද හොඳ ක්වොලිටි ඉන්සෙක්ට් ප්‍රූෆ් net එකක් අවුරුදු කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි කියන්න යන්නේ මේ අනුරාධපුරේ ගොවීන් සති දෙකකට සැරයක් මේ කුමඩු වගාවෙන් ලක්ෂ ගණන් හොයන රහස මොකක්ද කියලා. අමාරු කියලා වියදම් කල්පනාකරණය කරගන්න ඕනේ. ඒකට මම කල්පනා කරපු දේ තමයි රොටේෂන් එකක් කියන්නේ. ඒ කියන්නේ වගාවේ රොටේෂන් එක මම නඩත්තු කරන්න හේතුව තමයි වෙළඳපොළ ප්‍රශ්න නිසා. වෙළඳපොළේ මිල අපි දන්නවා දැන් මේ කාලේ ගත්තොත් වට්ටක් කලුණු විකුණු ගන්න බැරුව මිනිස්සු ගොඩක් මාර කට්ටක් කරනවානේ. ඒකෝට එකන වෙලා තියෙන්නේ ප්‍රොඩක්ෂන් එකේ අතිරික්තයක් නේ වෙලා තියෙන්නේ. ඒ අතිරික්තය වෙලා තියෙන්නේ ගොවියා දැනුමක් නැතුව වගා කරපු නිසා. ඒකට මම කරපු දේ තමයි රොටේෂන් එකට යනවා මම. මම සාමාන්‍ය සති දෙකෙන් දෙකට තමයි කල්පනාකරණය කරන්නේ. මේ මහත්මයා මේ කියන දේ ඊටාම වටිනවා. අපි සම්පූර්ණ භූමියේම එකපාර කුමඩු වගා කරන්නේ නැතුව කුඩා කැබලි වශයෙන් වෙන්වෙන්ව දින වකවානු වෙනස්ව මේ මහත්මයන්ට අනුව නම් සති දෙකෙන් දෙකට වගා කටයුතු කරගෙන ගියොත් එකම අවස්ථාවේ අපිට කුඩා පැල මල් හට ගන්නාවදී පැලමෙන්ම අස්වැන්න ලබාගත හැකි කොමඩු ප්‍රමාණය පැලත් එකම කාලවකවානුවේදී ලබා ගන්න පුළුවන්. මේ මගින් සති දෙකෙන් දෙකට අස්වැන්න ලබා ගන්න පුළුවන් වගේම වෙළඳපොළ මිල ප්‍රශ්නයටත් මේක ලොකු විසඳුමක් වෙනවා. ඉතින් අද අපි කතා කරන්න ආවේ කොමඩු වගාව ගැන. කොමඩු වගාවට බිම් සැකසීමේ ඉඳන් ජලය යෙදීම, පොහොර යෙදීම, කෘමි සතුන්ගෙන් වගාව ආරක්ෂා කිරීම වගේම වෙළඳපොළ මිල ප්‍රශ්නයටත් විසඳුමක් අරගෙනයි අද අපි ආවේ. Greenlands ලංකා අපේ YouTube channel එක තුලින් තවත් මේ වගේ කෘෂි කර්මාන්තයේ ආශ්‍රිත ඉතා වැදගත් වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතුණා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි මේ කතා කරපු ගොඩාක් කරුණු වලට අමතරව අපේ කොමඩු ගොවියන්ට දෙන්න තව වැදගත් ටිප්ස් මොනවා හරි ඔයාලත් දන්නවා නම් ඒවත් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් කෘෂි කර්මාන්තය ආශ්‍රිත වීඩියෝ එකකින් හම්බෙමු. බයි.